මුවාවෙලා මානව හිමිකම් වලට මුවාවෙලා ලොකුම පම්පෝරිය ගාන ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙලාවේදී පලස්තීනයේ දවන්ත ඝාතන ප්‍රමාණයක් කරනවා. හැබැයි පහුගිය කාලේ ඇමරිකාව තමයි මානව හිමිකම් ගැන ලොකුම පම්පෝරිය ගැව්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි ලෝකේ රටවල් වලට කිව්වේ මානව හිමිකම් කඩන්න එපා කියලා. සම්මාදකට මෙහෙම. හැබැයි එහෙම කියපු ඇමරිකාව තමන්ගේ යුද නැවතික පලස්තීනයට විරුද්ධව අමෝරගෙන ඉන්නවා. පලස්තීනයේ සිවිල් ජනතාව ඝාතනය කරන්න. ඒතර මේ ඝාතනය මේ වෙච්ච සිවිල් වැසියෝ 10000ක් ඝාතනය කරලා කියනවා. ඒ 10000 ඇතුලේ මේ යුද්ධය ගැන හාන් කවිසියක් දන්නේ නැති පුංචි දරුවෝ 10000ක් පුංචි මල්කකුළු 14000ක් මේ වෙච්ච ඝාතනය කරලා කියනවා. ඒවා ගැන මේ ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන කිසිම රටක් මටාරින්නේ නැහැ. ඒගොල්ලෝ කරන එක තමයි පලස්තීනයට ගහන්න පුළුවන් ලොකුම අවිය තෝරලා දෙන එක, කාණ විදිය කියන එක, යුද උපක්‍රමය කියන එක. හැබැයි අපි විශ්වාස කරනවා පලස්තීනයේ සිවිල් ජනතාව ඝාතනය කරන එකට විරුද්ධ වෙන්න ඕන. පුංචි දරුවෝ ඝාතනය කරන එකට විරුද්ධ වෙන්න ඕන. මේ වෙති රෝහල් ටිකට ගහලා ඉවර කරලා ඉවරයි. පාසල් ටිකට ගහලා ඉවර කරලා ඉවරයි. ජනතාව හැදෙන පොදු භූමි ටිකට ගහලා ඉවරයි. පලස්තීනය කුරිරුම එලිමහන් සිර කඳවුර විදියට මේ වෙලාවේ පාවිච්චි කරගෙන යනවා. අපි දන්නවා ඉදිරි කාලයේදී ඔය ඉන්න සියලු ජනතාව ඝාතනය කරන්න තමයි මේ ලෝකේ බොහෝ පාර්ශ්ව බලාගෙන ඉන්නේ. අර යා පැත්තේ තියෙන ඇමරිකන් තානාපති කාර්යාලයේ ඉන්න ඒ පිරිස බලන් ඉන්නේ මේක ඝාතනය කරන විදිය. අපි කියනවා ලාංකීය ජනතාව විදියට අපි එකඟ නැහැ. පලස්තීනය ආක්‍රමණය කරනවට අපි එකඟ නැහැ. යුද්ධය පිටින් දාලා යුදකාමයේ තුල ඇමරිකාවේ යුද උන්මාදයට පලස්තීනය ආක්‍රමණය කරන එක අපි පිළිගන්නේ නැහැ. ඒ වගේම පලස්තීන ජනතාව ඝාතනය කරන එක අපි පිළිගන්නේ නැහැ. පලස්තීනය තුල සිටින සිවිල් ජනතාව අනුමම මරණ එක, පුංචි දරුවෝ මරණ එක අපි පිළිගන්නේ නැහැ. අන්න ඒකට එරෙහිව තමයි අද දවසේදී පම්පෝරි ගාන ජෝ බයිඩන්ලගේ ලංකාවේ කාර්යාලය ඉස්සරහට ඇවිල්ලා අද ලංකාවේ ජනතාව විදියට අපි මේ බලපෑම කරන්නේ. ඒ නිසා අපි වහාම කියනවා මේ ආක්‍රමණය නතර කරන්න ඕන. ඒ වගේම ඝාතන නතර කරන්න ඕන. පලස්තීනයේ නිදහස පිළිගන්න ඕන. ඒ නිසා ඒ බලපෑම කරන්න තමයි අද දවසේදී ඇමරිකන් තානාපති කාර්යාලයට ආවේ. ඒ වගේම අපි කියනවා අපි එන වෙලාවේදී පොලිසිය මහතුරු 100 ගණනාවක් මේක වට කරගෙන හිටියා. අපිට පොලිසියත් එක්ක ප්‍රශ්නයක් නැහැ. මොකද පොලිසියට තියෙන්නේ පලස්තීනයේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඇමරිකානු තානාපති කාර්යාලයේ වැඩ කරන කාර්ය මණ්ඩලයක අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ජෝ බයිඩන්ලගේ යුද උන්මාදී මැදිහත් වීම ඇතුලේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඊශ්‍රායලයේ නෙතන්යාහුලාගේ ලේ පිපාසය ඇතුලේ. අපි මේ ප්‍රශ්නේ බේර ගැනීම වෙනුවෙන් බලපෑම් සහගත මැදිහත් වීම ලාංකික ජනතාව විදියට, ජනාධිපති ව්‍යාපාර විදියට අද දවසේදී කරනවා. ඒ වගේම මෙතනින් එහාට පලස්තීනයේ නිදහස වෙනුවෙන් මේ ආක්‍රමණයට එරෙහිව සටන් කරමු. ඒ වෙනුවෙන් හැමෝම එකතු වෙමු කියන යෝජනාව අද දවසේදී අපි කරනවා. මේ විරෝධතාවය සාර්ථක කිරීම සඳහා පැමිණි සියලු ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ සියලු දෙනාට අපි ජය ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු